මොකද මචං උඹ ඔය හදන්නේ? උඹ දන්නවනේ ඉතින් මචං මම මේ කාලතරණේ හදන්නේ යකෝ. උඹ ආයෙ පටන් ගත්තද යකෝ ඔය කාලතරණේ හදන්න? යකෝ ඕක මේ න්‍යායාත්මකව තිබ්බට ඇත්තටම කරන්න බැරි දෙයක්. පිස්සු වැඩනේ. අද බලපන් මොකද්ද වෙන්නේ කියලා. මම අද මේ කාලතරණ බැසිව හදලා ඉවරයි. යමන්ද බලන්න බෑ. බලන්න මේ බෑ කියන දේ නතර කරපන්. ඕක හරියන්නේ නැහැ යකෝ. උඹ මේ ටීවී එක බලන්න යන්න යකෝ. ටීවී එකේ කොහොමද කාලතරණේ කරන්නේ? ඩුබ ඉක්වද බං. පොඩ්ඩක් අත පියාන ඉන්නවකො මචං. එහෙම තමයි වැඩේ වෙන්නේ. ටීවී එක ඔන් කරනවා ඉස්සරෝ. මචං දැන් ඉතින් මේකේ මේ ටීවී කියන එක මගන්න ඕන. මගන්න. අර මොකුන්ද બોලේ යාර. අවශ්‍ය කාලතරණ මකුලක් කියලා අපි කොහෙටද මේ ඇත්තට ආවේ? යකෝ මිනිස්සු වගේ හිට ගන්න අඩි මට පේන්නේ මේ මොකෙක් හරි මේ කාලතරණේ නෙමෙයි මේ නිකන් සමාන්තර ලෝකයකට ඇවිල්ලා වගේ. දැන් ඉතින් දුවපල්ලා. ඒක තමයි මචං මට හිතා ගන්න බෑ. දැන් දුවපන්. කොහොමද දුවල වැඩ නැහැ වගේ අරුපන් අල්ලා ගන්න. අද දුවපන්. මචං අපි කොහේ හරි හිර කරලා වගේ යකෝ අඩේ අපිව බේර ගන්න ඉල්ල මචං. අයියෝ කවුද මේ හිර කරේ අපිව? බලහකෝ අපිව මේ මුඩුවකට දාලා හිර කරලා වගේ මචං. හැමදේම ඉතින් උඹේ ඔය කෙහෙමල් පරීක්ෂණ හින්දානේ. දැන් බලනකො අපි දෙන්න නිකන් මේ කොහෙද දන්නේ නැති ලෝකෙක. මට නම් වෙන්නේ තමුසේගේ කාල ගන්න මැසිම කැරිලා. තමුසේ මේ කරලා තියෙන්නේ කාලතරණ කෙහෙමලක් එහෙම නෙවෙයි. තමුසේට වෙලා තියෙන්නේ මේකයි සීන් එක. මේ ඇවිල්ලා තියෙන්නේ සමාන්තර ලෝකෙකට. මේකේ මේ මිනිස්සු වගේ ඉන්නේ සත්තු. ඒ කියන්නේ මේ දැන් බලනවා මේ මෙතන ඉන්න මේ මීයා බලනවා. මට පේන්නේ මේ සම්මුලා කාලතරණය කරලා තියෙන්නේ මේ අනාගතේට. මේ තමයි අනාගතය. අපි මිනිස්සුන්ව දන්නවා. දැන් ඉස්සර මිනිස්සු රජ කරේ පුතේ. දැන් රජ කරන්නේ සත්තු. දැන් කෙලින්ම සත්තු තමයි දැන් රජ කරන්නේ. මම හිතේ උකට මේ අනාගතයට ඇවිල්ලා. දැන් මිනිස්සු ඉල්ල සත්තු ගෑනට වෙట్లా සත්තු තමයි දැන් මේ මිනිස්සු වගේ රජ කරන්නේ. නැතුව මේ වෙන ලෝකයක් එහෙම කිව්වා අංකල් අනාගතයේදී සත්තු රට පාලනය කරනවා. ඒත් ඒක කොහොමද වෙන්නේ? මිනිසුන්ට මෙච්චර බලයක් තිබිලා කොහොමද සත්තු මිනිසුන්ගේ පාලනය අතට ගන්නේ? අනික සත්තුන්ට කොහොමද මිනිසුන්ගේ මොලයක් ආවේ? කියන්නකෝ අංකල්. ඒක දිගේ කතාවක් පුතේ. ඇත්තටම කිව්වේ මිනිස්සු කැංගිටි මිනිස්සු අදුලකින් පරිණාමණය වුණා කියලා. නමුත් ඒක ඉබේම වුණ දෙයක් නෙවෙයි. වෙන ලෝකයක ග්‍රහ ලෝකයක ආපු සෙට් එකක සම්බන්ධයක් කියන දෙයක්. ඇත්තටම පුතේ ඔය මේ පිටසක්වල ජීවියෝ වගේක් නෙවෙයි මේ මිනි වඳුරා ඒ කියන්නේ වඳුරාම පරිණාමණයට ලක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ පුතේ මේකයි මෙහෙම වෙලා තියෙන්නේ. දැන් වඳුරා ඉන්නවනේ. වඳුරා දැනුත් පරිණාමණය වෙන්න ඉපේ කියලා මොයි මිනිසුන්ට ප්‍රශ්න තිබ්බා කියලාත් අපිට තොරතුරු හොයාගෙන යද්දී ආරංචි වුණා. ඇත්තටම මහත්තයෝ මේ පිටසක්වල ජීවීන් වගේක් තමයි ඒ කරලා තියෙන්නේ. කියන්නේ මේ පරිණාමය කියන එක. කියන්නේ උන්ගේ පරීක්ෂණයකට යඳුරා යොදාගෙන. උන් මේ අවුරුදු 10000ක් යනකම් කියන්න මන්ද කොහොම හරි උන් ඇවිල්ලා කුටියට ඇවිල්ලා මේ පරීක්ෂණ වලට එහෙම යොදාගෙන ඉතින්. ඊට පස්සේ ඉතින් ඔය අපේ පෘථුවේ හිටපු වඳුරෝ ටිකෙන් ටික පරිණාමණය වෙන්න අරන් ඒ කියන්නේ ඒ කාලේ උන්ට තාක්ෂණයක් තිබිලා නැහැ. එකපාරම මුන්ට මේ මිනිස්සු තත්වෙට ගේන්න. ඉතින් මුන් මේ පරීක්ෂණ සිදු කරලා ගිහලා කාලයක් ඉතින් මිනිස්සු පරිණාමණය වෙලා ඊට පස්සේ මිනිහ හැදිලා ඌ බුද්ධිමත් වෙලා ඊට පස්සේ එහෙම වෙලා තියෙන්නේ. මම නැතුව මේ නිකම්ම වඳුරා පරිණාමණය වෙච්ච එකක් නෙවෙයි. මිනිසුන්ටත් ඕක ගැන හොයාගෙන ගිහලා තිබ්බා. නමුත් ඉතින් ඒක හරියට හම්බෙලා නැහැ. ඒ කියන්නේ දැන් හැබැයි ඒ පිටසක්වල දැන් අවුරුදු ගණනක් ගිහලා දැන් පිටසක්වල ජීවීන් තාක්ෂණය ඊට වඩා දියුණුයි. කොහමද මිනිහමන් යමුනේ ඔය වංගුරා ඔහොම තමයි සීන් එක වෙලා තියෙන්නේ. කියන්නේ වෙන රෝකකින් ඇවිල්ලා තියෙන්නේ. පුතාලා. හරි එතකොට කොහොමද සත්තු මිනිස්සුනේ? ඒ කියන්නේ මිනිස්සු වගේ වුනේ. දැන් මේ මිනිස්සු පරිණාමණය කරලා මිනිස්සු අනික් සතුන්ව වහල්ලු වගේ හදාගෙන මිනිසුන්ගේ මස් කකා දීර්ඝ කාලයක් ජීවත් වෙනවා කියලා මුන් හොයාගත්තා. හරිද? ඉතින් මේ මිනිස්සුන්ගේ පරිණාමණය වීමත් තමයි මේ ග්‍රහලෝකයකට බලපෑමක් වන බව තේරුම්ගෙන මේ පිටසක්වලිය ආපහු මේ අපේ ලෝකෙට ආවපු. දැන් පුතේ පිටසක්වලිය මොකද කරේ? මිනිස්සු අතුරු බවට පත් කරා කොහෙද? මොකද කිව්වොත් ඒ කාලේ දැන් මధుරව පරීක්ෂණයට අරන් අවුරුදු ගාණක් ගියාට මිනිසා බවට පත් වෙන්න දැන් මේ මිනිසුන්ගේ තාක්ෂණය මේ උන්නැහි ඔහෙට කතා කරා අර මහ ඇමතියා.
මේ අයියලා මොකද දැන් උඹ කියන්නේ මොකද්ද වෙන්න ඕන? අපි මස් කෑවලුනේ. දැන් නම් ඉතින් ඒ කාලේ ඉවරයි. මං කියන්න හැදුනේ ඒක නෙවෙයි. මමත් මේ වැරදි කරලා මොකද මචං කියන්නේ වැඩේට සෙට් මේ වෙලාවේ හැටියට ඕක තමයි කරන්න තියෙන්නේ. එහෙනම් අපි වැඩේ කරමු. පද්ධතියෙන් තමයි පැන ගන්න වෙන්නේ. කියන්නේ මේ ටොයිලට් එකෙන්. ඕ තව ක්‍රමයක් තියෙනවා අපිට මේ කෑම දෙන්න තියෙන පාචන තියෙනවනේ. ඕවගෙන් ගලක් හරලා කරගන්නත් පුළුවන්. අනින් අවුරුද්දක් විතර යන්නත් පුළුවන්. මේක සෑහෙන හයියට හදපු හිරගයක්. චී වෙන ක්‍රමයක් ඇත්තෙම අපි මෙහෙම කරමු. ඔහෙලා ළඟ කාලතරණය කරලානේ ඔහෙලා මේක ආවේ. ඒක මම වගේම අරුත් දන්නවා. ඉතින් අපේ ලෝකේ මේ අපිටත් දැනුම තිබ්බට මේ කාලතරණය කියන එක හොයාගන්න බැරි වුණා. අපිට දැනුම ඇවිල්ලා දැන් එච්චර කාලයක් නැහැ නේ. ඒකෙන් අද මන් දන්නේ පුතුවලෙන් ඉන්නේ මේ කාලතරණය කියන එක කරන්න. ඉතින් යාළුවනේ මේ කාලතරණයක මැෂින් එක වැඩ කියලා අපි බොරුවට මේ මොකක් හරි පාණ්ඩියක් දාලා අරුව ඇතුළට ගෙන්න ගමු. අර තාරාව. ඒ කරලා උට නෙලලා අපි පැන ගමු. ඒක නම් සුපිරිම අයිඩියා එකක් මචං. යකෝ ඔබටත් මාර අයිඩියානේ පහළ වෙන්නේ. හරි හරි. වැඩි කාලතරණයට ගිහිල්ලා තව අනාගතයේ දුරට ගිහිල්ලා කලමු. තව ඉස්සරහට මොනවයිද දන්නවනේ. ඈ මුන් ආයේ කාලතරණය කරන්න යන්නේ මක්කාරි කරලා. මුන් මෙතනින් පැනගත්තොත් එහෙම මීයා මට විසුමක් කරන එකක් නැහැ. අනික මමත් ආසයි කාලතරණය කරන්න. කොහොමද දන්නේ මේක කරන්නේ? කොකටත් ගේට්ටුව නෙමෙයි දොර ඇරලා බලන්න ඕන. අනික මේ කාලතරණය කියන්නේ සුපිරි වැඩන්නේ තාම හොයාගත්තේ නැති එකන්නේ. අනික අනාගතේ මට මොනව වෙනවද දන්නේ? මම මැරෙන දවසකවද්ද? අනික අනාගතේ මොනව වෙනවද කියලා මට බලා ගන්න ආසයි. යන්න ඕන කෝඩුව ඇතුළට. හේ තමුන්ලට කාලතරණය කරනවා නම් වහාම මාත් එක්කන් යන්න ඕන. ඒක තමයි නීතිය. එනවා වහාම එනවා. වහාම ඒ ගහපන්. උඹලා මොකද්ද මේ කරන්න යන්නේ? උඹලගේ කූඩු උපක්‍රමයක්ද මේ අයියෝ? ඉෂුම් දැන් අපි ඉක්මනට සද්ද කර නැතුව ෂේප් එකේ ඉක්මනට මේකෙන් පැනගමු. අනික තමයි මෙතනින් බේරුණා කියලා අපිට සතුටු වෙන්න බෑ. මොකද දන්නවද? මෙතනින් බේරුණත් මේ සෙබළු එහෙම මේ පහු කරලා මේ හිරගෙදර දොරෙන් පැනලා මේ ගෙදර මේ හිරගෙදර තාප්පෙමුත් පැනලා කැලිය පැත්තට ඇතුළු වුණාම තමයි ඔන්න අපිට මේ දිනුවා කියලා හිතන්න පුළුවන්. නැතුව බෑ. මොකද තව මේකේ ආරක්ෂක බටයෝ ගොඩක් ඉන්නවා. ඌවගේ මෝඩ නැහැ. උනත් මූණම් පැනලා යයි. ඒත් අපිට ජීවත් වෙන්න නම් මචන්ලා අපිට අපේ ලෝකෙට යන්න වෙනවා. මේ සත්තු වශයෙන් අපිට ජීවත් වෙන්න බෑ. අපිට අපේ ලෝකෙට යන්න නම් මචන්ලා අපිට කාලතරණ මැෂිම අවශ්‍ය වෙනවා. අපි ආපු තැනම එක කොහේ හරි වැටිලා ඇති. ඒ කියන්නේ අපි ආපු ස්ථානේ. ඒත් මේක මුන් කොහේ හරි අරන් ගිහිල්ලා තැම්පත් කරාද දන්නේ නැහනේ. ඒක හොයාගන්න නැතුව දැන් අපි හිරෙන් පැන ගන්න ඕනේ. හිරෙන් පැන ගත්තොත් අපිට නිදහසේ හැරි ඉන්න පුළුවන්. මේ ලෝකෙ ගිහින්. නැතුව අපිට මෙහෙම ඉන්න බෑ. අනික තමයි මේ හිරේ අනිවාර්යෙන් ඔයක තැම්පත් කරලා නැහැ. මෙහි ප්‍රධාන විද්‍යාගාර පරීක්ෂණ ආයතනයක් තියෙනවා. ඒකට තමයි අනිවාර්යෙන් ඔක ගෙනියන්න ඇත්තේ. ඒක තියෙන්නේ මේ හිරේ පැත්තේ නෙවෙයි. ඒක තියෙන්නේ වෙනම පැත්තේ. ඉස්සරෝම හිරෙන් පැනලා පස්සේ ඒක හොයාගන්න එක ඕක කට්ටියගේ වැඩක්. මම බලනංකෝ උදව්වක් දෙන්න ඉතින්. ඒක දන්නේ ඉතින්. මුන් අපේ ගෙවල්ද කොයිද බම්බේ ඉර ගෙවල් අනම්මනම් කරලා හදාගෙන ඉන්නේ. කියන්නේ මේ මිනිස්සු ජීවත් වෙච්ච ඒවා. සද්ද කරන්න එපා හිමීට යන්. ඉස්සරහින් සෙබලෙක් හිටියොත් මං ඔහෙලට තාරාව ළඟ තිබිලා හම්බුනේ මචල්ලා. උඹලා මේ ස්ටේපර් වගේ දේවල් ආයුධ වලට පාවිච්චි කරන්නේ. අපිට කරන්න තියෙන්නේ මේ ෂේප් එකේ හැංගිලා ඉඳලා මේ ඉන්න ඔය සෙබළුන්ට පාර දෙන්න ඕකෙන්. ඕකෙන් වෙන්නේ සිහි නැති වෙන එක. අනික ඕකෙන් විදින ඒ කියන්නේ වෙඩි ශබ්ද ඇහෙන්නේත් නැහැ. මේක මාරු පොයින්ට් එක. අපිට මේකේ ශබ්ද ඇහෙන්නේ නැති වෙන්න මේකේ ඉන්න සෙබළු ඔක්කොම නිදි කරවලා අපි මෙතනින් පැනගමු. මේක අමාරුයි කේස් එකක් ඈ. ඔහෙලා දෙන්න නම් මට හම්බුනේ පූර්ව පිනකරද. උඹ බලපන් මේක තුඹ ඔය කියන අර සී නැති වෙන කටු පැකට් එක කියලා කටුත් හැබැයි අපිට මේකේ විදින්න මේකේ නම් කට්ටක් දාලාම තියෙනවා. ඕක තමයි. දැන් ඉතින් ෂේප් අල්ලා එක ඉවරයි. ෂේප් එකේ වරෙලා. මාණික්කේ උන්ටත් වැඩි දෙමු. දැන් පුතේ ඔය හිරකාරයත් එක්ක අපි හැප්පිලා හිර නෑ. දැන් ඔක්කොටම අපි සී නැති කරානේ. දැන් අර හිර බල්ලා විතරයි ඉන්නේ. කියන්නේ දොර ළඟ ඉන්න එක. අපි උට ගහලා කොහොම හරි පැනගමු. හරිද? දැන් ඉතින් ඌත් එක්ක ෆේස් ටු ෆේස් සටන් කරන්න වෙනවා. මුන්ට වගේ ඇඟිල්ල වෙඩි තියන තත්ත්වයක් නෑ. බහැපු ගමන් ඌ ඉන්නේ. ඌට කෙලිම පහර දුන්නා පැනගත්තා. හරිනේ?
උගේ සාක්කුවේ අතුරේ අරන් පැනගත්තා. තොපිරෙන් බනින්ඩනේ ඉතන් ඇතිරෙන් බනින්ට යකෝ මගේ මේ තියෙන ආයුධේ ඔයලාගේ වෙසී නැති වෙන ආයුධයට වඩා ප්‍රබලයි. මේකෙන් තිබ්බොත් ඉතින් ආයි මැරෙන්නේ නැහැ. හැබැයි සෑහෙන්න දුක් වෙන්න වෙයි ඈ. ඒ කියන්නේ හානියම වෙනවා සෑහෙන්න හරි. ඒ හින්දා වාමයටත් වෙනවා. මේ කොස්තාපල් මේ කඩියම සෙබළු වහම එනවා. වහම කැදවනවා. වහම ඔක්කොම එනවා මේ ස්ථානයට මුන් අල්ල ගන්න වහම එනවා. අඩු ඔබට බය නෑ යකෝ. වරින් පේස් ටු පේස් වරින්. අපි ළඟ තියෙනවා බාණ්ඩ. ඒ කුකුල් මල්ලියේ මුගේ මේ මොකද්ද මේ අතේ තියෙන එක මේකට වඩා බලවත්ද? ඔව් මචං සාමාන්‍යයෙන් බලවත් අපිට අඩු අඩේ මුන්ට වැඩින්නේ නෑනේ මුන් එයාට මේට පන්නවනේ කුස්තිකාරුද මන්ද? අපි ඔයාලට බය වෙන්නේ නෑ. අපෝයි මට වැදුරටේද අම්මෝ ඉක්මනට පැනගමු රග්ගල ඉන්න. හරි මචං මේ හරිනවා ඉක්මනට. රග්ගල යාළුවනේ හෙමින් ගමන් බෑ දුවන්න. රග්ගාලා වේගෙන් යන්න. හරි මං එන්නට දැන් ඉතින් මේකේ කවුරුත් ඇද්දෙත් නෑ. එහෙම කියලා හරියන්නේ නැහැ. මේ සිද්ධිය කවුරු හරි දැනගත්තොත් නියෝජිතව යන්න පුළුවන්. ටක්කාලා දුවමු. මේ මචං අර අලියා අපිව අල්ලගත්තු තැන. හැබැයි මේ හරියන්නේ නැහැ වගේ අර අපේ මැෂිම. මං කිව්වේ ඒක ඇත්තේ අර පරීක්ෂණාකාරය කියලා මං ඔයාලට කිව්වනේ. මේ වගේ සතා සර්පයා ඉන්නවත් දන්නෙත් නෑ. බලාගෙන වරෙලා. හම්මේ. මේ දැහෙන්න දිව්ව දැන් නම් ඈ. ඉටි ගන්න නැවතිලා මම දැන් නම් සෑහෙන දුරක් ආවා. මචං මේකත් මේ අතහැරලා දාපු පහළු ගෙදරක් නේද? ඒක නෙවෙයි. අපිට අර මීයගෙන් අපි කතාව අහගත්තා මේ මිනිස්සු වතුර වෙලානේ මේ සත්තු නිකන් මේ රජ වුණ හැටි. ඒ වුණාට අපිට මේ මැදහරියක් වෙනකන් න්යාගත්ත ඊට පස්සේ උට කතා කරන්නේ අර තාරාවෙක් ගැටසක් කොළ ජීවි මිනිස්සු අඳුර කරපු තැන ඉඳලා කතාව ආපහු කියනවා. එතන ඉඳලා නේද මචල්ලා. ඇත්තටම මචල්ලා මෙහෙමයි සිද්ධ වුණේ. දැන් පිටසක්වල ජීවි මිනිස්සු අඳුර කරේ මිනිස්සු අර මේ වටදෙන හින්දානේ අනිසත්තුන්ට. ඊපස්සේ අනිසත්තු මිනිස්සු වගේ පරිණාමය කරා. දැන් උන්ගේ තාක්ෂණේ දැන් අපි මිනිස්සු ටිකත් වතුර කරානේ මහත්තයෝ ඒ හින්දා මේ වැඩි සතු ටික අපි අඟහරු ලෝකෙට ගිහින් දාමු ඒක සුඛිත මුදිත කරලා අනික මේ වේදනාව කියන එකත් නැති කරලා දාමු ඒක. මචල්ලා මම උනත් කියන්නේ මේ සීන් එක මෙහෙම කරන්න බෑ. කියන්නේ මුංගේ මේ අවසනාවක් කියන එක දැන් වැඩි. ඒ හින්දා ඒක ඕනෙම නැහැ කියලා අපි දැන් ඒක අයින් කරලා දාලා ඒ වෙලේ ලෝකෙ සුඛිත මුදිත කරලා යන්න. හරිද? අනික මේ ප්ලෑන් එක හොඳයි. අපිට මේ විදිහට වැඩ කරනවා. අපි මේ විදිහට වැඩ කරනවා. මම සිද්ධ වුණේ. ඊට පස්සේ පිටසක්වල ජීවියෝ මොකද කරේ? මේ වේදනාව දැනෙන එකත් මිනිසුන්ගෙන් නැතර කරලා දැම්මා. මොකද හේතුව තමයි වේදනාව දැනුනහම දැන් මේ අවාසනාව කියන දේත් එක්ක තමයි ඒ දේ නැති කරලා දැම්මේ. ඒකට වේදනාව දැනුනහම දැන් අපිට සාමාන්‍ය මොකක් හරි ඔය කට්ටක් කන්නොත් වගේ දැනෙනවා. ඒ වුණාට ලොකු වේදනාවක් දැනෙන්නේ නැහැ. ඒකනේ දැන් මිනිසුන්ව මරාගෙන මේ වගේ වේදනාවක් සිද්ධ වෙනවා. ඒවා නැති කරලා දැම්මා. කිව්වොත් දැන් තව සතෙක්ට වේදනාවක් දෙන්න බෑ. ඒ කියන්නේ මේ දුක අඩුයි. දැන් දුක නැහැ වගේ තමයි. ඒක කොහෙලට ඔක්කොම සිද්ධ කරලා දෙන්න බෑ. තේරුම් කරලා දෙන්න බෑ. ඔය වගේ තමයි සිද්ධ වුණේ ඉතින් මචල්ලා මට උඹලට කියන්න බැරි වුණා මේ මම හොයාගත්ත යකෝ මේ අර කාලතර මැෂිමේ තිබ්බ අණු කෑලි දෙක විතරයි මේ දෙක විතරයි හම්බුනේ මට උඹලට කලින් කියන්න බැරි වුණා. මචං ඔය දෙක තියෙන එක හොඳයි. හැබැයි අපිට ඔය දෙක විතරක් තිබිලා මදි. හේතුව තමයි මේකට කාලතරණ පෙට්ටියක් අවශ්‍යයි. අනික තමයි මේ කාලතරණේ මැෂිම වැඩ කරන්නේ. ඒ කියන්නේ LG TV එකකුයි හරියටම මේ ඩයලොග් ඇන්ටනාවකුයි සම්බන්ධ කරලා තියෙන TV එකට විතරයි. මොකද මං ඒ වගේ TV එකකට හරියන විදියට විතරයි මේක හැදුවේ. අන්න ඒකයි දැන් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒ වගේ TV එකකුයි ඇන්ටනාවකුයි තියෙන එකක් තියෙද. මට උදව් කරපු නිසා මාත් ඔහෙලගේ මේ වැඩේට එන්න යන්කෝබි. මගේ පරීක්ෂණ වලට අනුව නම් මේකේ තව කොටස් දෙකක් විතර අඩුයි. අනිවාර්යයෙන්ම මේකේ තව කොටස් කීපයක් අඩු වෙන්න ඕන. මම්ම ගිහිල්ලා මේක හොයාගත්තා නම් හොඳයි. මොකද අනිත් කෙවුන්ට මේක කිව්වොත් එහෙම උන් මොකද කරන්නේ? දැන් නම් ඉතින් සෑහෙන්න ඉර ගෙදර ළඟට ළඟයි. අරුන්ගෙන්ම අහගත්තා නම් තමයි හොඳ කෑලි ගැන. උන්ට හොඳට නෙරලා අහගන්න ඕන. අනිත් කෙවුන්ට කියන්න හොඳ නැහැ. කොහෙද මේ ඉර ගෙවල් වලට යන්න තියෙන්නේ? කලින් මිනිස්සු හිටපු පාරවල් අනම්මනම් උන්ගේ ගෙවල් එව්වත් පහු කරගෙනනේ. හැංගියලා ඔහෙලා නම් පුදුම වාසනාවන්තයෝ තමයි. අහන් අරු
කියනකොටම මැෂින් එකත් අරන් හිරගේ පැත්තට යන්නද කොහෙද එනවා? යකෝ මේ පාරෙන් තමයි හිර ගෙදරට යන කරියෙන්නේ. මූ පැනපු ගම මූට අල්ලලා දිනලා අපි මූව බැඳලා මුකින් ඩයලොග් ටීවී එකයි මේ නෑ ඩයලොග් ඇන්ටනාවකුයි LG ටීවී එකකුයි අල්ලගමු අනිවාර්යයෙන් මුකේ කපඩාව ඇති නේද කුකුල අව් ඕමනේ කොහෙද මාව ලිහනවලා මාව අතාරිනවලා මේ කොහෙද මේ අඩු මේ ඒ වගේ උඹට වැඩක් නෑ උඹ වාම අපිට ඩයලොග් ඇන්ටනාවකුයි LG ටීවී එකකුයි දෙනවා හරිද ඊට පස්සේ තමුන්ට ලෑන්ට ලැබෙයි නැත්තම් ගුටි තමයි තව හරි එහෙනම් අපි දැන් විද්‍යාගාරයට යන්කෝ එහෙදි දෙන්නම් ඔහෙලට මේ මචං මූ මොකක් හරි වංචාවක් දාන්න යන්නේ අනිවාර්යෙන් විද්‍යාගාරයට ගියාම හේ ඉන්නේ උන් අපිව අල්ලගයි වහාම උඹ ළඟ තියෙන ඒ වගේ දෙන්න කොල්ලෝ අපි අයියා බෝනේ මචං ඇතියාන්තන් අපි අපේ කාලෙට ආපහු ආවා ඒක නෙමෙයි මචං අපි වාම මේ පිටසක්වල ජීවීන් ආක්‍රමණය අනම්මන කේස් ටික වාම මිනිසුන්ට දැනුම් දෙන්න ඕනේ යන කුකුලට මේ කාලතරණ විශ්මේ ක්‍රමවේදී කියලා දුන්නේ කොහොඳයි මොකද ඉතින් ඌ කරලා තියෙන වැරැද්දක් විදියට පිටසක්වල ජීවියෙක්ට කොටපු එක විතරනේ ඉතින් වෙන වැරදි නෑනේ උගේ ඒකෙන් වෙන්නේ මේ ලෝකෙට හොඳක් යකෝ අනික අපි මේ ක්‍රමවේදේ මිනිසුන්ට කියන්න ඕනේ නැහැ මොකද ඒකෙන් මිනිස්සු හානියක් වෙන්නේ මිනිස්සු මැරෙන්නේ එහෙම නෑනේ මිනිසුන්ට හානියක් වෙන්නේ නැහැ ඉතින් මම මේ මැෂින් එක ඔක් කරලා දාන්න නැත්තම් ආයෙ කාලතරණින් මාර ෆීල් එක සෙල්ලමක් වෙන්නේ නෑ අපේ මේ